මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ මස් මාළු බිත්තර නැතිව රසම රස නූඩල්ස් එකක් විනාඩි 5න් හදාගන්න විදිය. මම මේ සඳහා කැරට් ලීක්ස් සුදු ලූණු හීනියට කපාගෙන අරගෙන තියෙනවා. මම මේ නූඩල්ස් එක තඹගෙන තියෙන්නේ. මේක ඔයාලත් තඹ ගනිද්දී වතුර එකට තෙල් පොඩ්ඩක් එකතු කර තඹ ගන්න. එතකොට ඇලෙන ගතිය එන්නේ නැහැ. මම මීට අමතරව සෝය සෝස්, ඔයිට්සර් සෝස් සහ කෑලි මිරිස් එකතු කරගන්නවා. මම තාච්චියට තෙල් මේස හැඳි 3ක් එකතු කරගන්නවා. තෙල් එක රත් වූ පසු මම මුලින්ම සුදු ලූණු එකතු කරගන්නවා. දැන් මම සුදු ලූණු එක හොඳින් මික්ස් කරන ගමන් එයට කැරට් එකතු කරගන්නවා. දැන් මම මේ කැරට් එක හොඳින් මික්ස් කරගන්නවා. දැන් මම මේට කෑලි මිරිස් හැන්දක් සහ ලුණු මේස හැඳි භාගයක් පමණ එකතු කරගන්නවා. දැන් මම මේ සඳහා සෝය සෝස් සහ ඔයිට්සර් සෝස් එකතු කරගන්නවා. මම සෝය සෝස්, ඔයිට්සර් සෝස් දෙක එකට මික්ස් කරගෙන තියෙන්නේ. මම හැඳි දෙකක් පමණ එකතු කරගන්නවා. දැන් මම ඒ හොඳින් මික්ස් කරගෙන එයට ලීක්ස් ටිකද එකතු කර හොඳින් මික්ස් කරගන්නවා. දැන් මම මේ සඳහා චිකන් පවුඩර් මේස හැන්දක් පමණ එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් සුප් කැටයක් එකතු කරගන්න පුළුවන්. මේ එකතු කරගන්නව නම් වඩාත් රසවත්. දැන් මම එය හොඳින් මික්ස් කරන ගමන් මම තඹාගත් නූඩල්ස් ටික ඒට එකතු කරගන්නවා. මම නූඩල්ස් එක තඹ ගනිද්දී කහ මේස හැඳි භාගයක් පමණ එකතු කරගත්තා. ඔයාලට එය කැමති නම් එකතු කරගන්න පුළුවන්, නැත්නම් අවශ්‍ය වන්නේ නැහැ. දැන් මම මේ නූඩල්ස් ටික හොඳට මික්ස් කරගන්නවා. ඔයාලට ලුණු මදි නම් නැවතත් ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. දැන් මම මේ නූඩල්ස් එක හදාගෙන අවසන්. මස් මාළු බිත්තර නැතුව විනාඩි 5න් මේ හදාගන්න පුළුවන්. ඔයාලත් try කරලා බලන්න. ඒ වගේම ඉදිරියටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් තාම village cook channel එක follow කරලා subscribe කරලා නැත්නම් follow කරන්න, subscribe කරන්න, bell icon එක all දාලා තියාගන්න.